හෙලෝ ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉන්න අද ගමනක් යනවා. දැන් නගින්න ලස්සන තැන ඔයගොල්ලන්ට පේනවා ඇති. අද යන තැන ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති. අපි ගිහිල්ලාම බලමු ලස්සන කොහොමද කියලා. සත්තුත් එක්ක ඉන්න එක දන්නවනේ. ආදල්ලයක් තමයි. ගිහලා බලමු අපි. අපි දැන් ඉන්නේ බූස් හෙට් එක ගාව. අපි ඉස්සරහට යන් අහවල්. ටික දුරයි තියෙන්නේ අපිට යන්න. අතර මේක තියෙන්නේ රිල්ලඹ. ගාල්ල ඉඳගෙන ඉන්න එකෙන්ට රිල්ලඹ කියලා කිව්වට පස්සේ ලොකේෂන් එකේ පෙන්නනවා. රිල්ලඹ තියෙන්නේ. ඔයගොල්ලෝ ඉස්සරහා පේනවා ඇති තැන. ඔය වෑන් එක තියෙන තැන. අපි දැන් එතන ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි ඇතුළට ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ කියලා. මේක තමයි ඇතුළ. මේක තමයි මෙතන ඉන්නේ කැස් බෑව, වෙන වටු කැස් බෑව, ගල් කැස් බෑව, පොඩි කැස් බෑව, ඔලු පිටි කැස් බෑව, දාර කැස් බෑව. සාමාන්‍යයෙන් ඔය බුද්ධි සත්තුන්ට අස කට්ටියට මේ ගොඩක් වටිනවා. මම ෆොටෝ එකක් දාන්නම් මේක. ඔයගොල්ලෝ පේන මෙතන එක්කෙනෙක් ඉන්නවා. මේ ටැංකියේ දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් දවල්ට මාළු කෑමේ මෙතන. ඇත්තටම මේගොල්ලෝ මිනිස්සු ඉන්නවට කැමති නෑ. ඔයගොල්ලෝ පේනවා මගෙන් ඈතට යනවා දැන්. මේ මගෙන් ඈතට යන්නේ යා කැමති නෑ. අපි මෙතන ඉන්නවා. මේගොල්ලෝ නිදහසට කැමති සත්තු జాතියක්. මම වෙන මෙතන එක්කෙනෙක් ඉන්නවා. මම බලන්න මම ගිහපුවා යනවා. අල්ලන්නවත් දෙන්නේ නෑ. පහළට තමයි යන්නේ. අපි දෙවෙනි ටැංකියට ගිහිල්ලා බලමු. ෆොරනර්ස්ලා වගේක් ඇවිල්ලා තියෙනවා. ගෙස්ට්ලා වගේක් ඇවිල්ලා. ඔය අපි දෙවෙනි ටැංකිය ගාව ඉන්නේ. අපි එන දෙවෙනි ටැංකිය මත ලොකු එකක් ඉන්නවා. ගොඩක් ලොකු. අපි ගිහලා බලමු. ඔව්. හරියට ගන්නවා මේගොල්ලෝ අල්ලන්න හොඳ නෑ. මොකද ඒගොල්ලෝ අර ගොඩක් පහන්සියෙන් හදන සත්තු జాතියන්නේ. සාමාන්‍යයෙන් මේගොල්ලෝ මුහුදෙන් ගෙනල්ලා මේ තමයි හදන්නේ. තුවාලෙට සත්තුවෙ මෙහෙට ගේනවා. ඒක පේන ලස්සනයි මෙතන. මේගොල්ලෝ අල්ලන්න යටි ඉන්නේ.
ඒගොල්ලෝ තමයි මේක පිළිදාන්නේ. මෙතන ටැංකිය අස් කරන්න යන්නේ. ඒකයි මෙතන ප්‍රශ්නේ. අපිට වීඩියෝ එක ගන්න ආපු දවසේ පොඩි අවුලක් තියෙන්නේ. පොරිනස්ලා තමයි මෙතන ටැංකිය අස් කරන්නේ. මේ මරා ගන්න. අපි ආපු වෙලාව වැරද්දක් තියෙනවා. අපි යමු තුන්වෙනි ටැංකියට. මේක ටැංකිය මාළුවෙක් ඉන්නවා. අල්ලන්න පුළුවන්. ඔයගොල්ලෝ පේන්නේ නැහැ ලස්සනයි. පියන්නවා දෙන්නේ සත්‍යයි. ඇත්තටම ඉතින් මේක කියන්න තියෙන්නේ අපි සත්තුන් ආරක්ෂා කරොත් තමයි අපිවත් ආරක්ෂා වෙන්නේ. මොකද ලෝකේ ඉන්න සත්තුත් එක්ක තමයි ජීවත් වෙන්න ඕනේ. අපි ආවා 4 වෙනි ටැංකියට. ඔයගොල්ලෝ පේන ලොකුම ටික් ඉන්නවා. ස්ප්‍රේ එක කකුල්ලක නෑ. ඔයගොල්ලෝ පේන්නේ නැති කකුල්ලක නෑ වගේ. මෙතන මේ කියන්නේ මෙතන අර තුවාල වෙන කැස්පෑ වුණොත් බලා ගන්න තැන. ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන නිකන් බලලා යන්න පුළුවන්. මේ මිනිස්සු අර බොහොම මාරු මේ වැඩේ කරන්නේ. කීයක් හරි දීලා එහෙම බලලා යන්න. ඒතර ඔයගොල්ලෝ පේන්නේ නැති පොරිනස්ලා වගේ කෙනා ඇවිල්ලා ඉන්නවා. මේකට ලක්ෂණ දැනක්. ලොකු සතෙක් ඉන්නවා ඔයගොල්ලෝ. දවල් හිතන්නකෝ මේගොල්ලන්ට හන්න දෙන්න කොච්චර ගාණක් යනවද කියලා. ලස්සන තැනක. කියන්නේ මේක මුහුද ළඟම තියෙන්නේ. හරි ලේසි වැඩක් කියලා හිතන්න එපා. හරි අමාරු වැඩක් මේක. ටැංකියෙන් ටැංකියට ගිහිල්ලා බලන්න ඕනේ. ලේසි නෑ. අපි ඉන්නේ අන්තිම ටැංකිය ගාව. මේක තමයි අන්තිම ටැංකිය. හරි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ටැංකිය වල සුද්ධ කරනකම් මේගොල්ලෝ ඉන්නේ දැන් බලන්න චූටි මී. ඇත්තටම ඉතින් මෙතන මට ස්මෙල් එක එන අර මාළු ටැංකිය එක ගන්න එනවා. අර මේනවා ඉතින්. යා. අපි දැන් බලමු මුන් හැදෙන්නේ කොහොමද කියලා. විතර වලින් හැදෙන්නේ. අපි විතරේ තියෙන තැනට යමු. ගිහලා බලමු. ඔබට පේනවා මෙතන සාමාන්‍යයෙන් අවුරුද්දකට 2500ක් විතර සත්තු මේකට එළියට දානවා මෙතනින්. මේ හැම එකම බෝඩ් ගහලා තියෙනවා. ඔබට පේනවා. බෝඩ් එකේ තියෙනවා. අතන ඉස්සරහම ඉන්න අතන අතරින් ඉන්න ඔලිව් රිඩල් බිත්තර 100ක් තියෙනවා. දැන් මෙතන ඔක්කොම ගණන් හරියට පස්සේ බිත්තර 100යි 96යි 121යි සාමාන්‍ය බිත්තර 1000කට ආසන්න ප්‍රමාණයක් මෙතන වලවල දාලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් කරගෙන ටයිම් එකට බිත්තර ටික එළියට අරගෙන පැටව ටික ගන්නවා. අරගෙන මුහුදට දාලා නිදහස් කරන එක තමයි කරන්නේ. ලස්සන තැන. මුහුදට තමයි තැනක් නේ. ඒක ගොඩක් ලස්සනයි. අපි ගිහිල්ලා බලමු මුහුදට. ඔයාලා සද්ද ඇහෙන්නේ නැති මගේ සද්ද ඇහෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මුහුදේ සද්ද නම් හොඳටම ඇහෙනවා ඇති. මේක තමයි තැන. ඇවිල්ලා බලන්න ඕකේ. මං කියන්න ඕනේ නෑනේ. අවුලන්න පේනවා. සුපිරි ප්ලේස් එකක් ආයි නිකන් සුම්ම තැන. ඇවිල්ලා බලන්න. මේ හැම පැත්තේ ජූස් බාර් එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා ජූස් එකක් එම් බීලා ජීවිතේ විඳලා එහෙම යන්න පුළුවන්. ඇවිල්ලා බලමු. අපි ඉස්සරහට ගිහලා බලමු තව ටික. අපි දැන් මෙතනට ආවා. කොයි බිත්තර ටික අල්ලන්න බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තමයි කැස්බා බිත්තරේ. මේ නැති පරණ බිත්තර දෙකක්. දැන් මාරුවෙන් පරිස්සම් කරගන්න දැන් මම දාලා තියෙන්නේ. මේ තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බිත්තර ගන්න. මේ දැන් මෙතන ඉන්න මැරිච්ච කැස්බා පැටියෙක්. කැස්බා පැටියව ගන්න ඕගා. මැරිච්ච කැස්බා පැටියෙක් තමයි මේගොල්ලෝ කියන්නේ ඉන්නේ. ඔයගොල්ලන් පේනවත් දැන් මේ
අනිත් පැතරන්ට මේ ඉන්නේ මැරිච්ච කැස්ලා පැටියා. ඇත්තටම ඉතින් මේක ලොකු හොඳක්. ඇත්තටම අපි දැන් බලමු මේගොල්ලෝ ඇති කරන තැන කියන්නේ පොඩිම පැටව වෙන තැනද බලමු ඊළඟ. ඔයගොල්ලෝ නම් මේක බලන්න ඕනේ දෙයක්. ආ කියන්නේ පට්ටම ලස්සන තැනක්. පට්ටම ලස්සන view එකක්. සත්තු ගොඩක්. බලමු. හරි අපි දැන් තැනට ඇවිල්ලා ඔන්න බලන්න මේකේ චූටිම පැටව. මේගොල්ලෝ සාමාන්‍යයෙන් වයස අවුරුදු නෑ සතිය 3ක් 4ක් විතර. දවස් 45ක්. සති 3ක් 4ක් 45ක් අතර පොඩි පැටව ඉන්නේ. මේගොල්ලෝ තමයි ඉතින් අර නිදහස් කරන්නේ. බලන්න එන ලස්සන එක එක જાතිය පැටව ඉන්නේ. ඔයගොල්ලෝ පේනවා මේ දැලක් ගහලා තියෙන සත්තු වැටෙන නිසා මේක ආරක්ෂා කරගන්න ඕනේ අපි. අපේම දේවල් අපි ආරක්ෂා කරගන්න. ඔයගොල්ලෝ පේනවා කියලා අතනත් මේ විදිහටම මේ බිත්තර තැම්පත් කරපු දෙයක් තියෙනවා. හරි කොරිනාස්ලා ටික සුද්ධ කරගෙන යනවා. ඒක අපේ පැත්තට යන්න බැරි. අපේ පැත්තට මුලින් ගිහිල්ලා ආපු නිසා ඇත්තට මේ ලස්සන තැනක් මෙතන. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. Mama, I'm petting one. He's so cute. He's looking at the camera. Yes. Could I do it? Thanks. අපි එනම් බලමු තව තැනකට ගිහිල්ලා නිදහසේ ඉන්න පුළුවන් තැන. පිල්ලඹ සර්ෆ් පොයින්ට් එකට ගිහිල්ලා බලමු. යමු. ආකාරයට කියලා කියලා ඉස්සරහට. ලස්සන ෆොටෝස් එකම ගන්නත් මෙතන හොඳයි. කලින් මෙතන ලණුවක් එහෙම දීපු මගේ channel එකේ ඇති වීඩියෝ එකක් ඒ ලණුව පදින එක ඔයගොල්ලෝ පේනවා. ආදරවන්තයන් දෙන්න දෙකට ආදරවන්තයෙක් ඉන්නේ කල්ල නැති වෙනවා. රැට පේන ගලිත් සාමාන්‍යයෙන් නාන්න පුළුවන්. අපි ඒ කාලේ නාලා තියෙනවා ගලිත්. දැන් හොඳයි. ඒ සාමාන්‍යයෙන් මේ ආරක්ෂා කරගන්න අපේ යුතුයකම. ඔබ පේනදී ලණුව පදින්න පුළුවන් වුණා. අතදී මොනෙක්කට වාඩි වෙලා එහෙම ඉන්න පුළුවන්. අපිට අතන පේන නැති එතන අර දැන් සාමාන්‍ය කාමර දෙනවා වගේ තැනක් තියෙනවා. ඔතන ඉතින් උඩ ඉඳගෙන ෆොටෝත් ගහලා ඇති අපි. එතන කෑම කඩේකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන කෑමයක් එහෙම අරගෙන පුළුවන්. ඒගොල්ලෝ පස්සේ අපිට පේනවා පොඩි ළමයින් ඉන්න පුළුවන් තැනක් තියෙනවා. අත්‍යවශ්‍යයෙන් මෙතන දුබේ ලෝකයක් වගේ තමයි. ඉතින් පේන්නේ කියලා අස්සන ගන්න. පොඩ් මේලා. නයි. ඇත්තටම මෙතන කෑම කඩේකුත් තියෙනවා. ඔයගොල්ලන්ට කෑම කන්න පුළුවන්. අඳුරන කට්ටියම තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ කට්ටිය ඉන්නේ මේක කරගෙන යන්නේ. අපි ඉස්සරහට ගිහලා බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි ළමයින්ට ඉන්න පුළුවන් තැනක් තියෙනවා. වතුර එහෙමත් තියෙනවා මෙතන පේනවා. වතුර තියෙනවා. වතුර එනවද නම් දන්නේ නැහැ. වතුර එනවා. අපි ඉලවන්නේ පොඩි ළමයින්ට සාමාන්‍යයෙන් ඔය බැඳපු පල්පල් එකට ඇවිල්ලා ළමයාත් එක්ක ඉඳලා පොඩ්ඩක් සෙල්ලම් කරලා එහෙම යන්න පුළුවන් තැන. ඔයගොල්ලන්ට පේන්නේ මෙතන පේනවා. අස්සනයි. එහෙනම් ළමයි අපි පස්සේ දවසක හම්බෙමු වීඩියෝ එකකින්. කාගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවද අඩුපාඩු මොනවද හැදෙන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සරහට ඔයගොල්ලන්ට පේරාදෙණිය කැම්පස් එකේ වීඩියෝ වලින් හම්බෙන්න පුළුවන්. අපි බලමු මොනවද වෙන්නේ කියලා. එහෙනම් අපි යනවා. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. උසරණයි.